මගේ නම් අසෆ් බෙනියම්නි. මම මේ වන විට අවුරුදු 53ක් වන ආබාධිත පුද්ගලයෙකු. මෙම ජීවත් වන්නේ ඊශ්වරයාලේ ජෙරුසලම් නගරයේ. මේ කතාව මෙම ලියන්නේ 2026 ජනවාරි 8 වන බ්‍රහස්පතින්දා දිනයේදී. මේ ආයතනයේ ඔබ වෙත ගෙන එන්නේ දැඩි බලාපොරොත්තු සහිතවයි. මගේ ජීවිතයේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමට මට අවශ්‍යයි. මේ තවත් බොහෝ දෙනෙකුගේ කතාව බව මම දනිමි. අවම ගෞරවනීය පැවැත්මකටවත් ඉඩ නොදෙන බලධාරීන්ගේ ප්‍රතික්ෂේපය අපට නිරන්තර ගැටලුවක්. ඊශ්වරයාලේ ආබාධිත සහ නිවස අහිමි පුද්ගලයන් විශාල පිරිසක් මෙයින් පීඩවින්දද. අපි දෙනෙක් යථාර්ථයේ ඉතා දුෂ්කර අඛණ්ඩ සහ සමහර විට දරාගත නොහැකි අරගලයක. මේ සමාජ නොසලක හරීම සම්බන්ධයෙන් මීට පරබල චෝදනාවක් ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. පද්ධතිය මෙම අඩුපාඩු අපගේ ජීවිතවලට සජීවම් බලපෑයි. සෑම දිනකම අලුත් අභියෝග සමග පොරබදන්නට අපට සිදුවේ. යම් පුද්ගලයෙකුගේ සගේ පිරිහෙන විට මාලය බෙරදුවකින් ඉහළයයි. සගේ පිරිහීම හා සම්බන්ධ පිරිවේ ඉතා අධිකයි. විධි පරිතකරු ඖෂධ සහ පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය වේ. එපමණක් නොව ආධාරක උපකරණ සහ සහායක සේවා සඳහාද විශාල වියදමක් දැරීමට සිදුවේ. මෙම යථාර්ථයට සාධාරණ විසඳුම අපට කිසිවිටකත් ලැබෙන්නේ නැත. ආබාධිත සහ තුන් වූ පුද්ගලයන් මෙම විසඳුම නොමැතිවීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. මේ තත්ත්වය මගේ පෞද්ගලික අත්දැකීමයි. දැන් මගේ තත්ත්වය නරක අතට හැරෙනවා. මට මගේ ජීවිතය ගෙන යාමට ඇති හැකියාව සීම වී ඇති. වසර ගණනාවක් තිස්සේ මම හැකි සෑම තැනකටම ආයෝජන කර ඇත්තම. එහෙත් මම ආයෝජන හමුවෙන්නේ උදැසන්තෝයේ නොපෙන්න පවරක් පමණි. සමහර විට අපට සතුරුකම හා ද්වේෂය පවා ලැබෙන අවස්ථා ඇති. මේ තත්ත්වය මේ තුල දැඩි කලකිරීමක් හෝ හොදකලාවක් ඇති කරයි. අපගේ කටහඬට කිසිවෙක් ඇහිමකින් නොදෙමු කනගාටුවට කරුණක්. මේ සමාජයේ ගැටලුවට කිසිවෙකුත් ප්‍රතිචාර නොදක්වීම ඉතා වේදනු කරියේ. මගේ ඉල්ලීම සරල නමුත් ගැඹුරු සහ මනුෂ්‍යයෙක්. අසනීප වූ ආබාධිත සහ නිවස අහිමි පුද්ගලයන්ට උපකාර කළ හැකි පණි ඇතන සංවිධාන හා පෞද්ගලික ආයතන පිළිබඳව මට තොරතුරු අවශ්‍යයි. අපිට අවශ්‍ය වන්නේ මාලේ ආධාරය. මේ ආධාරයේ අරමුණ වන්නේ ගෞරවනීය මූලික පැවැත්මක් සඳහා අපට ඉඩ සලසදමයි. අපට අවශ්‍ය වන්නේ ජීවත් වීමට අවම අයිතිය ලබා ගැනීමටයි. මේ ඊට දැඩි අවශ්‍යත්වයක්. කුඩා උපකාරයක් වුවද පුද්ගලයෙකුගේ ජීවිතයේ සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකිය. අඳුරු තත්ත්වයක් වුවද ඒ බලාපොරොත්තු රැකවරණයක් ලබා දී. මේ මහත අපට ඇත්තේ අවම බලාපොරොත්තුවක් පමණි. තොරතුරු යොමු කිරීම හා ආධාර ලබා දිය හැකි අයට මම ආයෝජන කිරීම. වඩාත් දීනකම්පත් හා උපකාරශීල සමාජයක් සඳහා මීට දැඩි ආශාවක් ඇති. මගේ වචනවල හදිස්භාවයක්ද කරුදෙයි. මම අභියාචනය මගේ හදවතින් කරන ඉල්ලීමක්. අපගේ ජීවිතයට ගෞරවයක් හෝ වටිනාකමක් ලබා දීමට මේ අත්‍යවශ්‍ය වී. කොඩිම උදව්ව පවා මහතා වෙනසක් ඇති කළ හැකිය. අපගේ වේදනාවට සවන් දෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටීම. අපගේ දැකගැන්වල ඔබට අවබෝධ කරගත හැකි නම් එය මෙහි පණේ කරමෙක්. මනුෂ්‍ය සහයෝගය අපට අත්‍යවශ්‍ය වී. මෙය හුදෙක් මගේ පෞද්ගලික ඉල්ලීමක් පමණක් නොවේ. ඊශ්වරයාලේ සිටින දහස් ගණනක් ආබාධිත සහ අසරණ වෝන්ගේ හඬ මෙයයි. අපිට අතවලක් වූ අපිට ජීවත් වීමට අවස්ථාවක් දුන්නේ. සමහර විට ඔබ සතුව කුඩ උපකාරයකින් කුමක් කළ හැකිද කිය. එහෙත් කුඩ දේ බැඳුවකින් පවා මහ සේරොක් නිර්මාණය වී. අපිට ලැබෙන සුළු උපකාරයකින් පවා අපේ ජීවිතයට නව ආලෝකයක් ලැබෙන ඇති. අපි අවම වශයෙන් හා ගෞරවන්තව ජීවත් වීමට අයිතිවාසිකම් ඇති මිනිසුනේ අපගේ ජීවිතවලට අර්ථයක් ලබා දීමට උදව් කරන්න මගේ බලාපොරොත්තුව රැඳ පවතින්නේ ඔබගේ දේන්කම්පව මතයි. ඔබට මේ තවත් කෙනෙකුට යොමු කළ හැකි නම් ඒද මහත උපකාරයක්. දැනුවත් කිරීම පවා අපට විශාල ශක්තියක්. මේ කතාව හදිස්භාවයේ මම ඔබට නැවත මතක් කිරීමි. මෙය කාලයේ සමග තරංගයක්. අපිට දුන්න දෙන් දුෂ්කර වෙමින් පවතී. අදම කාර්යය කරන්නේ අපිට උදව් කරන්නේ. මම ඔබ සෙමට සුබේ පැතුම් බලාපොරොත්තු වීම. ගෞරවනීය පැවැත්මක් සඳහා වූ මගේ මෙම ඉල්ලීමට ඔබ ප්‍රතිචාර දක්වන ඇතැයි මම විශ්වාස කිරීම. ආබාධිත සහ අවදානම් සාගත ජනතාවට සහයෝගය දෙම අපි සමග වගකීමක්. ඔබ උපකාරය සඳහා මගේ හදපොරි ස්තුතියි. ඔබගේ කරුණක සහයෝගය අපගේ ජීවිතවලට අර්ථයක් ගෙන එන ඇති. මගේ බලාපොරොත්තුව ඔබ මතයි. අපට උදව් කරන්නේ අපට ගෞරවන්වත් ජීවිතයක් ලබා දුන්න මේ කතාවට අවධානය යොමු කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි. ඔබගේ ප්‍රතිචාරය මෙම බලාපොරොත්තු වීම. මෙය හුදෙක් මුදල් පිළිබඳ කතාවක් නොවේ. මෙය මිනිස් ජීවිත ගෞරවය සහ දේන්කම්පව පිළිබඳ කතාවක්. මනුෂ්‍යත්වයේ රැඳ පවතින එකිනෙකට උදව් කිරීම මත බව මම විශ්වාස කිරීම. ඔබට මේ සත බැලීමටත් කාර්ය කිරීමටත් කාලය ලැබෙන ඇතැයි මෙම බලාපොරොත්තු වීම. නැවතත් මගේ හදපොරි ස්තුතියි. ඔබ කරුණික ප්‍රතිචාරය අපට ජීවිතයක්